හොඳයි අපි අද බලමු පාසල් කාබ්බයකින් කිලෝමීටර් 80ක් ලීටරයකට දුවන්න කොහොමද හදාගන්නේ කියලා. ඔයාලට මේ වෙනස බලන්න පුළුවන් ඔයාලගේ කලින් ගත දුන් සහතිකයකුනේ මේක කළාට පස්සේ ගන්න දුන් සහතිකයකුනේ. කරන්න ගොඩාක් ලොකු දේවල් ඕනේ නැහැ. මුලින්ම කාබ් එක ගලවලා භූමි තෙල් වලින් හොද ගන්න ඕනේ. හොද ගත්තට පස්සේ සවි කරන කොටස විතරයි මම මෙතෙන්දි පෙන්නන්නේ. මුලින්ම මේ කොටස අපි දාගන්න ඕනේ මේන් ජෙට් එක යට සවින කොටසට. මේ පෙන්නන විදිහට මේකේ හරි පැත්ත දාන්න ඕනේ, ෆ්ලැට් පැත්ත නෙමෙයි. මේ විදිහට මේන් ජෙට් එක යට පැත්තට දාන්න ඕනේ. දාලා ඊට පස්සේ තමයි අපි මේ පෙන්නන විදිහට දාගත්තට පස්සේ අපි මේන් ජෙට් එකයි ස්ලෝ ජෙට් එකයි ගන්න ඕනේ. මේ දින මේන් ජෙට් එකයි ස්ලෝ ජෙට් එකයි මේන් ජෙට් එකේ අපි වෙනස්කමක් කරලා තිනවා. ඒක වීඩියෝ එක අන්තිමට කියන්නම් සයිස් එකත් එක්කම. ඒකෙන් තමයි තෙල් කරන එක වැඩි වෙන්නේ. මුලින්ම අපි ස්ලෝ ජෙට් එකයි මේන් ජෙට් එකයි මේකට හයි කරගන්න ඕනේ. හයි කරගන්නකොට ගොඩාක් තද කරන්න එපා, සාමාන්‍ය ගන්න තියලා හයි කරගන්න. මේ විදිහට මේන් ජෙට් එකත් ඊට එහා පැත්තට ස්ලෝ ජෙට් එකත් හයි කරගන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන ඩයල් පම්ප් එකේ මේ කූරේ උඩ තියෙන ඇඩ්ජස්ටරෙන් කූරේ ඔය උල් කොටස පහතට යවන්න තෙල් කරන ප්‍රමාණයත් වැඩි වෙනවා. මේක නම් ඇඩ්ජස්ට් කරන්න බැරි කූරක්. ඒකින්ද මම මේක මේ විදිහට දාගන්නවා. ඔයාලගේ තියෙනවා නම් කට්ටයක් උඩට දාගන්න. එතකොට තෙල් කරන ප්‍රමාණය ටිකක් වැඩි වෙනවා. මේ කොටස මේ විදිහට මේකට අදාළ ස්ප්‍රින් එකයි මේ ප්ලාස්ටික් කෑල්ලයි දාන්න ඕනේ. දාලා ඩයල් ෆර්ම් එක ඇතුළට මේ විදිහට මේක දාලා සවි කරගන්න ඕනේ. සවි කරගෙන මේක ඊට පස්සේ අපි කාබ් එකේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට පේන්නේ. සවි කරගත්තට පස්සේ මේක ඊට පස්සේ අපි කාබ් එකේ බැරල් එක ඇතුළට දානවා. ඒ දාද්දී මතක තියාගන්න ඕනේ කරුණු කීපයක් තියෙනවා. මුලින්ම මේක මේ විදිහට බැරල් එකට දාලා මේ වගේ බලන්න මේක කොහේ හරි බදනවද කියලා. මෙහෙම බැදුවොත් තමයි ඔය FZ වල පල්සර් වල කාබුලේටරේ මිස් කරන්නේ. එහෙම නැත්නම් ඔය උදේට ස්ටාර්ට් කරනකොට එහෙම මිස් කරන්නේ. ටිකක් වෙලා ගිහලා රත් වුණාම ස්ටාර්ට් වෙන්නේ මෙන්න මේක බදලා තිබ්බහම. කොහේ හරි හිර වුණාම. එහෙම වුණොත් මේ ඇඟිල්ල දාලාත් බලන්න පුළුවන්. මෙහෙම තැනක් තියෙනවා නම් වැලි කොලයකින් චුට්ටක් කපලා, ගොඩක් කපන්න එපා. චුට්ටක් කපලා මේ එතන සුමට කරගන්න. ඊට පස්සේ මේ විදිහට දාලා මේක උඩින් එන ස්ප්‍රින් එකත් තියලා මේ කප් එකෙන් අපි වහ ගන්න ඕනේ. කප් එකෙන් වහගත්තට පස්සේ ඒ පැත්ත සම්පූර්ණයෙන්ම ඉවරයි. ඊට පස්සේ මේ විදිහට ඇඟිල්ල හදලා බලන්න මේක හිර වෙනවද කොහේ හරි කියලා. හිර වෙන්නේ නැත්නම් අපේ උඩ පැත්තේ වැඩ ටික හරියටම හරි. මේ විදිහට බලන්න හිර වෙනවද කියලා. ඊට පස්සේ මෙන්න මේ නීඩල් එක, මේකත් විශේෂම දෙයක්. මේ නීඩල් එක සවුත් තමයි ඔයාගේ බයික් එකේ ඕෆ්ලෝ යන්නේ. බලන්න මේ නීඩල් එකේ තියෙන රබර් කොටස හොඳට තියෙනවා නම් මේ නීඩල් එක මාරු කරන්න ඕනේ නැහැ. මෙන්න මේ විදිහට මේ බැරල් එකට මේ ටික දාගන්න ඕනේ. ඔයාලගේ තියෙන මේ නීඩල් එක මාරු කරන්න ඕනේ. මම කියලා දෙන්න එක හදාගන්න. නීඩල් එක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. මේ විදිහට මේක ඇතුළට සම්බන්ධ කරලා ඊට පස්සේ තමයි අපි ඔෆ්ලෝ යනවා නම් මේ ඊතලේ ගහලා තියෙන කොටස පොඩ්ඩක් ඇතුළට නැවීමෙන් ඔයාගේ බයික් එකේ ඔෆ්ලෝ යන එක අඩු කරගන්නත් පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය මම ඊළඟට කියලා දෙන්නම්. මාරු කරන්න ඕනේ නෑ. මේ නීඩල් එක සම්බන්ධ වෙන තැන මෙන්න මේ ඊතලේ වෙන්නලා තියෙන මේ කොටස මේ විදිහට නැවීම මගින් මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. පෙට්‍රල් යන්නේ නැති විදිහට ගොඩාක් නමන්න එපා. මිලිමීටරයක් වගේ ප්‍රමාණයක්. ඊට පස්සේ නීඩල් එක දාලා මේ විදිහට මේ බැරල් දෙක සවි කරගන්න. දැන් අපේ මේ කොටස සම්පූර්ණයි. අපිට පුළුවන් මේ කප් එක දාලා මේක වහලා දාන්න. එතකොට අපේ කාබ් එකේ තෙල් කරන්න මේ අපි කරපු මේන් ජෙට් එකේ කරපු වෙනස්කම තමයි මේ මේන් ජෙට් එකට අපි 80 ජෙට් එකක් දැම්මා. මේකට ඔරිජිනල් එන්නේ 80 ජෙට් එකක් නෙමෙයි. නමුත් අපි මොඩිෆිකේෂන් එකක් විදිහට 80 ජෙට් එකක් දැම්මා. මේ ජෙට් එකෙන් තමයි පෙට්‍රල් ලීටරයට කිලෝමීටර් 80ක් විතර කරන්න හදලා දෙන්නේ අපිට. අපේ කාබ් එක මේ අනිත් වැදගත් දේ තමයි මේ පෙට්‍රල් ස්ක්‍රූ එක. මේ පෙට්‍රල් ස්ක්‍රූ එක
තදම කරන තරමට තමයි පෙට්‍රල් ප්‍රමාණය අඩුවෙන් පිච්චෙන්නේ. ඔයාලට පුළුවන් මේක තද වෙන ප්‍රමාණයට තද කරලා ඊට පස්සේ ආපහු වට දෙකක් විතර කරකවලා කාබ් එක ටියුන් කරගන්න. එතනින් එහාට තව පොඩ්ඩක් වගේ තමයි ටියුන් කරගන්න තියෙන්නේ. එතකොට පෙට්‍රල් ලීටරයට කිලෝමීටර් 80ක් දුවන විදිහට කාබ් එක හදලා ඉවරයි. ඔයාලට පුළුවන් මේ කාබ් එක දැන් සවි කරලා චෙක් කරලා බලන්න අපේ වැඩේ සාර්ථකයිද කියලා. එහෙනම් ගිහින් එන්නම්.